සංගීත සීසන් 2 කතාවේ අර ලක්ෂ 10ක් දීලා මැරෙක්කො මැරෙව්වනේ කල්පන. මෙතනින් එහාට මේ නිසාම කල්පනට ඇතිවෙන කරදරය ගැන අපි අද කතා කළ යුතුයි. සංගීත ටෙලිනාට්‍ය ඉදිරියට සිදුවිය හැකි දේ පිළිබඳව විශ්ලේෂණයක් තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයා වෙත අරගෙන ඇවිත් තියෙන්නේ. සංගීත ටෙලිනාට්‍ය තුල මේ වන විට අතිශය කුතුහලය දනවන සන්ධිස්ථානයකට ළඟා වී තිබුණා. කල්පන ලක්ෂ 10ක් වැනි විශාල මුදලක් මැරයෙකු යොදවා මෙම අපරාධය සිදු කිරීම පිටුපස ඇති ප්‍රධානම හේතුව වන්නේ සිදු කළ වරද සහ තමන්ගේ සැබෑ ස්වරූපය අසේලට හෙළි වී යයි ඇතියන අතිශය බියජනක කාරණාව නිසයි. විශේෂයෙන්ම කල්පන මේ සියලු අපරාධ සහ නීති විරෝධී ක්‍රියා සිදු කරන්නේ තමන් කළ වැරදි හෙළි වී පොලිසියට අසු වෙයි යන දැඩි බිය නිසයි. මුදලාලිගේ උරුමය අහිමි වීමේ අවදානම අසේල හරහා විශේෂයෙන්ම තමන්ගේ දුව පැහැරගත්තේ කල්පන කියලා දැනගත්ත දවසක අර මැරේ හරහා හෙළි වුණා නම් අසේනිව කවදාවත් තමන්ට දෙන්න. එහෙම වුණා නම් සල්ලි දේපල සියල්ල තමන්ට අහිමි වෙන්නත් තිබුණා. විශේෂයෙන්ම තමන්ගේ පියාටත් නොදෙන්වා නයනත් එක්ක එකතු වෙලා මේ කරපු වැඩ නිසා ඇත්තටම කල්පන්ට ඉදිරියේදී ගොඩාක් කරදර වෙන්න නියමිතයි. අසේල මේ සිදුවීමුත් එක්ක ඉස්සරහට පොලිසිය හරහාම මේ සියලු දේවල් දැනගන්න ඉඩකඩක් තිබෙනවා කියලයි මම ඔයාට අද මතක් කරන්නේ.